සුබ දවසක් හැමෝටම. අද මම මේ වීඩියෝ එක කරන්න තීරණය කරේ දෙමව්පියන් ඒ වගේම අපේ පන්තිවල සහභාගී වෙන සිසුන් හැම දිනෙකම අහන්න පටන් ගත්තා මේ 2026 නැත්නම් 2026 අවුරුද්දේ ලංකාවේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක නැත්නම් ඉංග්‍රීසි සිලබස් එක ස්කූල් සිලබස් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. මොකද ඒක ටිකක් අවුරුදු ගානකට පස්සේ ටිකක් වෙනස විශාලයි. ඒතර ඒ නිසා මේකට යම් පසුබිමක් තියෙනවා. ඒක හැදිලා තියෙන විදිහක් තියෙනවා. අන්නේ දේ ගැන මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න තමයි වීඩියෝ ගත්තේ. රයිට්. අපි ඉස්සෙල්ලා බලමු දැන් මේ ඉංග්‍රීසි උගන්වන එකම රට ලංකාව නෙවෙයි. ලෝකේ මව් භාෂාවන් ඉංග්‍රීසි නොවන ගොඩක් අය ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මොකද හේතුව මේක ටිකක් කොමන් ලැන්ග්වේජ් එක රටවල් ගණනාවක පාවිච්චි වෙනවා. ඒ නිසා ලෝකේ ඉංග්‍රීසි ඉගෙනීම සහ ඉගැන්වීම කියන එක තියෙන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකක. අනිත් දේශනුත් එහෙම තමයි මේකත් එහෙමයි. එතකොට ලෝකේ ඉංග්‍රීසි උගන්වන විදිහ ගත්තාම ඒකේ මූලික අරමුණ තමයි ඉංග්‍රීසි යූසර් කෙනෙක් හදන එක. ඒ කියන්නේ ඇයි මොකද එයාට තියෙනවා ෆස්ට් ලැන්ග්වේජ් එක L1 එකක්. දැන් තමන්ගේ භාෂාව තියෙන. ඊට අමතරව එයා තව භාෂාවක් කතා කරන්න ඉගෙන ගන්න. එතකොට මෙන්න මේකට ඉංග්‍රීසි යූසර් කෙනෙක් හදන එක තමයි ලෝකේ තියෙන ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම්ස් වල මූලික අවශ්‍යතාවය. යූසර් කෙනෙක් උනාට පස්සේ උඩක් දේවල් තියෙනවා කරන්න. හැම පළවෙනි දේ යූසර් කෙනෙක් කරන්නේ. අන්න ඒකයි මේක මුල පොඩි කාලේ ඉඳන් පටන් ගන්න. එතකොට මෙන්න මේ යූසර් කෙනෙක් කරන්න හදන ප්‍රෝග්‍රෑම් වල විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි තමන්ගේ මව් භාෂාව වෙන එකක් වෙලා දෙවෙනි භාෂාවක් නැත්නම් විදේශීය භාෂාවක් විදිහට ඉංග්‍රීසි ගන්නකොට නැත්නම් ඉංග්‍රීසි හැකියාවන් ලබා ගන්නකොට ඇතිවෙන අභියෝගවලට මුහුණ දෙන්න සහ ඒවා විසඳ ගන්න දරුවන් සූදානම් කරන එක. ඒතර මේකට මූලික ක්‍රමවේද තුනක් ලෝකේ පාවිච්චි කරනවා. එකක් තමයි මේ ESL කියන එක. English as a second language. දෙවෙනි භාෂාවක් විදිහට ඉංග්‍රීසි. ESL. අනිත් එක තමයි EFL කියන එක. English as a foreign language. විදේශීය භාෂාවක් විදිහට ඉංග්‍රීසි. තව එකක් තියෙනවා ESOL. English for speakers of other languages. වෙනත් භාෂාවන් කතා කරන අයට ඉංග්‍රීසි. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ තුනම දැන් මේ වන විට එක වගේ. ලොකු වෙනස්කම් නැහැ. හේතුව තමයි මේ ඩිජිටලයිසේෂන් නැත්නම් ඔය ඩිජිටල් කරන්නේ හින්දා ඒ වගේම කමියුනිකේෂන් ටෙක්නොලොජි එකේ ඩෙවලොප්මන්ට් එකේ හින්දා දැන් අපේ මොනවද වීඩියෝස් රෙකෝඩින්ග්ස් ඒ ගොඩක් දේවල් ඉතාල වේගෙන් වමාරු වෙනවා. ඒ නිසා දැන් මේ තුනම එක විදිහට යනවා. ඒකේ ප්‍රධාන දෙයක් තමයි මේ කෝස් එක උගන්වන්න ඉන්ස්ට්‍රක්ටර්ස්ලා නිර්මාණය වෙන්න ඕන. නැත්නම් ගුරුවරු නිර්මාණය වෙන්න ඕන. එයාලට වෙනම කෝසස් තියෙනවා මේ ESL එක ටීචින් පැත්තට ගියාම ඒක ටෙසල් කියලා කියනවා. Teaching English as a second language. Teaching English as a second language. මෙතකොට මේක TEFL. Teaching English as a foreign language. විදේශීය භාෂාවක විදිහට ඉංග්‍රීසි ඉගෙනීම. මේක දෙවෙනි භාෂාවක විදිහට ඉංග්‍රීසි ඉගෙනීම. TESOL කියනවා මේක. Teaching English to speakers of other languages. අතන කේම්බ්‍රිජ් අය ගොඩක් පාවිච්චි කරන්නේ මෙන්න මේක. TESOL කියන එක. ඒකේ ඔයාලා කෝසස් වලට යාලා කියන්නේ ESOL කියලා. මෙන්න මේක තමයි දැන්ට ලෝකේ තියෙන ක්‍රමය. එතකොට මේ කෝස් එකක් ඩිසයින් වෙනකොට මූලිකම දෙයක් තමයි දරුවන්ට නැත්නම් ඒක යූසර්ට මීනින්ග්ස් ෆෝම්ස් වලට දාන්න තමයි උගන්වන්නේ. ඒ කියන්නේ යාට අර්ථ තියෙනවනේ ලෝකේ මිනිස්යාගේ භාෂාව කොමක් වුවත්. එයාගේ පරිසරය කොමක් වුවත්, සංස්කෘතිය කොමක් වුවත්. එයාට එයා හෝමාරු කරගන්න අර්ථ සමානයි. හැමෝම අහන ඔයා කායවද? ඔයා දැන් දාවේ. ඔයාට බඩගිනිද? ඒවා යුනිවර්සල් දේවල්. ඒතර මේ අර්ථ සමානයි. ඒතර එහෙනම් මෙන්න මේ අර්ථ හෝමාරු කරගන්න ස්වරූප තියෙන භාෂාවල හැදිලා රටා. අන්න ඒතර මීනින්ග්ස් වලට ෆෝම්ස් දෙන එක තමයි මේ කෝසස් වල වෙන්නේ. සායව ප්‍රැක්ටිස් කරවන්නේ. ඒතර මේ වගේ කෝස් එකක් ඩිසයින් වෙනකොට එයාලා පැති දෙකක් බලනවා. එක පැත්තක් තමයි knowledge දැනුම. අපි ඉගෙන ගන්න භාෂාව පිළිබඳ යම් දැනුමක් තියෙනවා. ඊළඟට skills කුසලතා. ඒ භාෂාව යූස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර knowledge and skills කියලා පැති දෙකකට යනවා. knowledge එකේ පැති සාමාන්‍යයෙන් හතරක් අපි කතා කරනවා. එකක් තමයි grammar. ඔයගොල්ලෝ දන්නවා ඒක. grammar කියන්නේ ව්‍යාකරණ. ව්‍යාකරණ කියන්නේ කිසියම් අදහසක් ප්‍රකාශ කරන්න වචන වල අනුපිළිවෙල සහ ස්වරූප ගොඩනගන්නේ කොහොමද කියලා අපිට කියන නීති ටික. හැබැයි grammar theory වලින් මේක කරන්නේ නැහැ මේකෙදි. අපි ගොඩක් වෙලාවට කරන්නේ ප්‍රැක්ටිස් එකේ. කියන්නේ හරි පැටර්න් එක, හරි ෆෝම් එක ප්‍රැක්ටිස් කරනවා. theory ගන්නොත් ළමයි යූස් කරන්නේ. හරි ෆෝම් එක ප්‍රැක්ටිස් කරනවා. ඊළඟ වර්ගය තමයි vocabulary. ඒ කියන්නේ වාග්මාලාව. මේ කියන්නේ නිකම් වචන නෙවෙයි. එක එක සංදර්භයට අයත් වචන.
ඒවට අපි කියනවා context කියලා. දැන් අපි දුන් transport ගැන කතා කරනකොට beginner level එකේ ඉන්න advanced level දක්වා කතා කරන්න දේවල් දෙනවා. ඒකට වචන අවශ්‍ය කරනවා. ඒ වගේම community එක ගැන කතා නැත්නම් ප්‍රජාව ගැන කතා කරනකොට එක එක දේවල් තියෙනවා. ඒතර එක එක context වලට ගොන්න ගන්න වචන. ඒව කතා කරන්න මෙතන. functions කියන්නේ අවස්ථානුකූල ඉංග්‍රීසි. දැන් අපි සිංහලෙන් කියනෝනේ ඉතින් කොහොමද? අපි අහන එකෙන් දෙන්නේ හම්බුණාම අපි අහන්නේ කොහොමද? ඉතින් කොහොමද? යනකොට කියනවා ගිහින් එන්න. ගිහින් එන්න. බඩගිනි හැදුණා කාටරි යෝජනාවක් කරනවද කියනවා මේ අපි පොඩ්ඩ එළියට යමුද? එක එක අවස්ථාවලට එක එක දේවල් අපි කියනවා. දැන් දොර වහන්න කිව්වහම ටිකක් රික්වෙස්ට් එක හොඳට කරනවා සිංහලෙන් කියනවා. තරහ නැතුව දොර වහනවාද? මට දොර වහන්න පුළුවන්ද? දොර වහන්නකෝ. ඒතර ඒ එක එක අවස්ථාවන් වලට යනවා. ඒ හැම අවස්ථාවකටම පැටර්න් එකක් තියෙනවා. එක ප්‍රකාශනයක් තියෙනවා. අන්න ඒව කතා කරන්න අපි ෆන්ක්ෂන්ස් වල. මොකද ඒවා යුනිවර්සල්. කියන ඕනම භාෂාවක ඒවා තියෙනවා. ෆන්ක්ෂන්ස්. ඊළඟ දේ තමයි ප්‍රොනන්සියේෂන් උච්චාරණය. උච්චාරණය නිවැරදිව තියෙන්න ඕන. මොකද සමහර වෙලාවට දැන් සිංහල කියන භාෂාවේ උච්චාරණය හැදෙන්නේ අකුරු කියවන. මොකද සිංහල හෝඩිය උච්චාරණ හෝඩියක්. නැත්නම් ඒක ශබ්ද හෝඩියක්. හැබැයි ඉංග්‍රීසි කියන එකේ අකුරු කියවුවොත් වචන කියවෙන්නේ නැහැ. එතකොට අපි ඒකට වෙනම උගන්වන්න වෙනවා. සයිබර් රිදම්ස් තියෙනවා, පැටර්න්ස් තියෙනවා, එක එක දේවල් තියෙනවා. කියන්නේ ප්‍රොනන්සියේෂන් ෆීචර්ස් තියෙනවා. ඒව උගන්වනකොට ඒවා දැනෙන්න ප්‍රැක්ටිස් කරවන්න ඕන. ඒතර මෙන්න මේ පැති හතර තමයි නොලෙජ් එකේ තියෙන්නේ. හැබැයි නොලෙජ් එක අපි ඩිරෙක්ට් දෙන්නේ නැහැ. ඒවා ප්‍රැක්ටිස් එක අස්සේ යාලට දැනෙන්න අරින්න. අනිත් පැත්ත ස්කිල්ස්. ඒතර මේක ස්කිල් එක තමයි මොකද්ද? මීනින්ග්ස් ෆෝම්ස් වලට දාන්න නැත්නම් ඔයාට තියෙන මීනින්ග්ස් අදහස් ප්‍රකාශ කරන එක. එහෙම නැත්නම් කවුරු හරි අදහස් ප්‍රකාශ කරද්දී ඒක තේරුම් ගන්න එක. ඒ නිසා මේකේ පැති හතරක් එනවා. ඒ හතර ආයි දෙකට බෙදෙනවා. බලන්න. listening, reading. කියවි ඇහුම්කන් දීමයි කියවීම. ඒතර ඇහුම්කන් දීලා තේරුම් ගන්න ඕනේ, කියවලා තේරුම් ගන්න ඕනේ. කවුරු ලියපුවද? native speakers නැත්නම් standard english use කරන අය කියන එකයි ලියපු එකයි. ඒක තේරුම් ගන්න පුළුවන්. එක එක මට්ටම් තියෙනවා. right? ඒතර ඒවට කියනවා receptive skills කියලා. receptive skills. ඒ කියන්නේ මොකද අපි meanings receive කරනවා. meanings receive. ඒතර receptive skills. අනිත් වර්ගය තමයි speaking and writing. කතා කිරීමයි ලිවීමයි. අපි අදහස් ප්‍රකාශ කරනවා කතා කරලා සහ ලියලා. එතකොට මෙතන පොඩි අවුලක් එනවා. මොකද අපි වෙන භාෂාවක කෙනෙක් කතා කරද්දී ඒ භාෂාවේ රටාවලට ඉංග්‍රීසි වචන දැම්මහම පොඩ්ඩක් අවුල් වෙනවා. නැත්නම් වරදිනවා. ඒක වළක්වන්න තමයි ඊසෝල් හදලා තියෙන්නේ. අපේ රටාවලට ඉංග්‍රීසි වචන දාන එක නෙමෙයි කරන්න ඕනේ. අදහසට ඉංග්‍රීසි රටාව හොයාගන්න. ඒක නම් වෙනම කතා කරනවා අපේ ප්‍රෝග්‍රෑම්ස් වලදී. ඒතර මේක වෙන විදියයි. එහෙනම් speaking and writing. ඒකට කියනවා productive skills කියලා. කියන්නේ මොකද? අපි අදහස් produce කරනවා. ඒතර මෙන්න මේ skills පැති හතරයි, knowledge පැති හතරයි. ඒක තමයි පැති 8ක් තියෙනවා බොහෝ විට මේ වගේ course එකක. ඒ වගේම මේ එක එක මේ හැම පැත්තම නැත්නම් මේ හැම aspect එකම ළමයා කොච්චර achievement එකක් කරාද මොන level එකේද ඉන්නේ කියලා බලන්න ලෝකෙ පිළිගත් benchmark එකක් තියෙනවා. ඒකට කියනවා CEFR කියලා. Common European Framework of Reference. මේකේ මට්ටම් 6ක්, අතර මට්ටම් 3ක් තියෙනවා. හැම මට්ටමම කොටස් දෙකකට බෙදලා තියෙනවා. beginner levels දෙකක් තියෙනවා මේ A1, A2. ඒක තමයි beginner levels දෙක. ඊට පස්සේ independent levels. ස්වාධීන මට්ටම් නැත්නම් තමන්ට තනියම වැඩ කරගන්න පුළුවන් මට්ටම් දෙකක් තියෙනවා. B1, B2. ඊට පස්සේ advanced level උසස් මට්ටම් දෙකක් තියෙනවා. C1, C2. ඒතර මේ හැම හැකියාවම හැම දැනුමම මේ අදාළ මට්ටම් වලට අපි ගෙනියන්න ඕන. ඒතර බැලන්ස්ඩ් කෝස් එකක් කරනවා නම් මේ 8ම තමන් අදාළ මට්ටමට ගේන්න ඕන. දැන් අපේ රටේ වෙලා තියෙන්නේ ග්‍රැමර් ගොඩාක් දුරට ගේනවා, ස්පීකින් පල්ලෙහා තියෙනවා. තල් ලිස්නින් නැහැ. ඒතර මෙන්න මේ අර්බුදය විසඳන්න තමයි ලංකාව 2026 දී ලංකාවේ තිබිච්ච ඉංග්‍රීසි කරිකියුලම් එක චේන්ජ් කරා. සයිසිය අවුරුද්ද. මේගොල්ලෝ ඒකට කියලාම තියෙනවා මෙන්න මේ කතාව. 21st century education. ඇත්තටම දැන් 21st century එකේ අවුරුදු 25 ගිහින්. ඒතර අපි දැන් හරි මේක මතක් වෙච්ච එක ලොකු දෙයක්. right? හොඳ මේක ලෝකෙ මේක ආවේ 2000 පටන් ගන්නවා. ඒක වැඩි. right. ඒකට කමක් නැහැ. අපි මෙතන බලමු. ඒතර මේකදී ඒගොල්ලෝ ලේබල් එක කියනවා අපේ ගවර්න්මන්ට් එකෙන් නැත්නම් අපේ এডুকেෂන් ප්‍රොෆෙෂනල්ස් ලා මොකද්ද? 2026 වලදී ශ්‍රී ලංකන් ESL curriculum. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකන් ඉංග්‍රීසි curriculum එක ESL වලට ගේනවා. ඒ කියන්නේ මේ වර්ගයට ගේනවා. මේක මෙච්චර කල් තිබුණේ SLA කියලා ක්‍රමයකට. ඒත් මම පොඩ්ඩක් මෙතන මතක් කරන්නම්.
SLE. කියන්නේ ශ්‍රී ලංකන් ඉංග්‍රීසි කියලා එකක්. අපි මේක ගොඩාක් කල් වාද කරා මොකද මේක තියන් ඉන්න බෑ මොකද ශ්‍රී ලංකන් ඉංග්‍රීසි කියලා ඉතුරු වෙන්නේ දැන් තියෙන එච්චරකට ලෝකේ කමියුනිටිස් බ්ලෙන්ඩ් වෙනවා දැන් වේගෙන්. දැන් කමියුනිකේෂන් එච්චර වේගවත්. ඒ නිසා අපිට දැන් එක වෙරයිටි එකක් අල්ලගෙන ඉන්න බෑ. ඒකේ සමහර රිමේන්ස් තියෙන්න පුළුවන්. හැබැයි මොකද හැම එකම බ්ලෙන්ඩ් වෙනවා. ඒ නිසා දැන් SLE එකෙන් අයින් වෙලා ලංකාව වෙනවා ESL එකට. English as a second language කියලා. ඒ කියන්නේ දෙවෙනි භාෂාවක් විදිහට ඉංග්‍රීසි. කියන්නේ මේ වෙන්නේ එහෙකට එනවා. ඉතින් අතරම කියනවා නම් මේ ඔක්කොම එක වගේ නිසා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් තමයි නිර්මාණය වෙන්නේ. ඒතර මේ කෝස් එකක් ගත්තාම අපිට පේනවා ප්‍රධාන පැති පහක් ඒගොල්ලෝ කතා කරනවා ලංකාවේ සිස්ටම් එකේ. බලන්න. listening and weaving. ඒතර මේක listening තියෙනවා ශ්‍රවණය තියෙනවා. හැබැයි මේ weaving කියන්නේ ඒ කියන්නේ ළමයට නිකම්ම ඇහුනට වැඩක් නැහැ කොන්ටෙක්ස්ට් එක පේන්න ඕන. එක්ක ඇහෙන්න ඕන. ඒතර ඒක තමයි මේ හිතන්නේ තියෙන්නේ. ඒක නැතුව නිකම්ම ඇහුනට අපිට තේරෙන්නේ නැහැ. ඒක නිසා දැන් ලෝකේ දියුණු අධ්‍යාපන පද්ධතිවලදී මම හිතන්නේ ලංකාවත් එතෙන්ට එන්න ඉඩ තියෙනවා. දැන් රෙකෝඩින් වලට වඩා ගන්න වීඩියෝ. අහන්නත් ඕනේ පේන්නත් ඕනේ. listening and weaving. ඊළඟ වර්ගයේ speaking and representing. අපිට කතා කරනකොට අර මම කිව්වේ සිංහල වාක්‍යයට ඉංග්‍රීසි වචන දාලා කතා කරන්න බෑ. ඒතොර ඒක තමයි අපි පුරුදු වෙන්නේ මුලදී. මොකද අර දැම ඉගෙනගෙන ඒක ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපිට ඇහිච්ච දෙයක් අපි අතින් මොකද රිප්‍රසන්ට් වෙනවා නැත්නම් අපි නැවත ඒක ප්‍රකාශ කරන්න ඕනේ. ගොඩක් භාෂාවල ඇත්තටම දියුණු තැනකදී වෙන්නේ ඒකනේ. දැන් සිංහල අපි කතා කරන්නේ සිංහල දැනුමින් වාක්‍ය හදලා නෙමෙයි. අපි කතා කරන්නේ කනට ඇහිච්ච ඒවා රිපීට් කරලා. අපි හැමෝම හොඳට හිතලා බලන්න කවුරුවක්වත් කතා කරන්නේ නැහැ වාක්‍ය හදලා සබ්ජෙක්ට් දාලා verb දාලා preposition දාලා ඕක කරන්නේ අපි කනට ඇහිච්ච එක රිපීට් කරනවා. එහෙනම් අපි මේකෙත් කරන්න ඕනේ ඒක. ඒතර ස්පීකින් කරනකොට අපිට ඒකේ මොඩල් එකක් දැකලා තියෙනවා. ඒ නිසා මේ කෝස් එක හොඳ වෙන්නේ ඒක. දැන් මෙතනින් එහාට අපිට දරුවන්ට සිද්ධ වෙනවා ස්ටෑන්ඩඩ් මොඩල්ස් වලට යන්න. ලෝකෙ හොඳට කතා කරන්න හැකි වීඩියෝ වලට යන්න වෙනවා. ඒ රෙකෝඩින්ග්ස් අහන්න වෙනවා. රයිට්? එතෙන්ට ගේන්න වෙනවා. ඊළඟ වර්ගයේ reading and weaving. ඒතර කියවුවත් ඒක. කියවන්න ඕන කොන්ටෙක්ස්ට් එක පේන්න ඕන. that's writing and representing. අපි ලියද්දිත් එහෙමයි. අර සිංහල රචනා ශෛලියෙන් ඉංග්‍රීසි ලියන්න බෑ. ඉංග්‍රීසි ලියනකොට වෙනස් මේ එක කියන විවිධ writing styles තියෙනවා. අපි ඒව ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒක කියවලා දැනගෙන ඒ රට හඳුනාගෙන ප්‍රැක්ටිස් කරන්න ඕන. ඊට පස්සේ ලංකාවේ කරිකියුලම් එකට අලුත් දෙයක් දාලා දෙනවා. මේක ඇත්තටම හොඳයි. මේ ESL වල ඔක එච්චර highlight කරලා නැහැ. හැබැයි මේක දාපෙක හොඳයි. බලන්න literature for enjoyment. ඒ කියන්නේ මේ විනෝදාස්වාදයේ රසාස්වාදයේ සාහිත්‍යය. මොකද හේතුව මේ යූසර් කෙනෙක් විතර අපි හදන දරුවා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ ප්‍රොෆෙෂනල් පැත්තකට ගියොත් එයාට මේ ෆවුන්ඩේෂන් එක වැදගත්. ඒ නිසා මේක දාපෙක හරි වටිනවා. එහෙමනම් මෙන්න මේ පැති පහෙන් තමයි අපේ කෝස් එක ඩිසයින් වෙන්නේ ලංකාවේ දැන්. ඒතර මේක හරි වටින තැනක්. ඒ වගේම හොඳට තේරුම් ගන්න වෙනවා මේකේ නැහැ මේ knowledge පැත්ත. දැනුම පැත්ත නැහැ. ඒතකොට මේ දැනුම දෙන්නේ දරුවන්ට අපි මොඩියුල් එකක් සෙදී. කියන්නේ මොඩියුල් එකක් අපි කරනවා කියන්නේ දැන් මොඩියුල් එකේ මොනවද අර දීලා තියෙන වචන ටිකට අපි හිර වෙන්න හොඳ නැහැ. නැත්නම් ඒකේ තියෙන සීමාවන්ට හිර වෙන්න හොඳ නැහැ. අපි හැම වෙලෙම ටීචර් තේරෙන්න ඕනේ මොනවද මම මෙතන දරුවගේ ඉම්ප්‍රූව් කරන ඇස්පෙක්ට් එක. ඒක කොහොමද මම ප්‍රැක්ටිස් කරන්නේ? මොකද මේ knowledge එක අපි ලර්නින් වලින් ගන්න දෙනවා. දැනුමෙන් ඒ වුණාට ස්කිල්ස් හැදෙන්නේ ලර්නින් වලින්. ඒකට තියෙන්න ඕන මොකක්ද? ප්‍රැක්ටිස්. පුහුණු. ප්‍රැක්ටිස් කරන්න ඕන. එතකොට අපිට knowledge එක දෙන්න පුළුවන් සමහර වෙලාවට ලොකු පන්ති වල. හැබැයි ප්‍රැක්ටිස් කරවන්න වෙන්නේ පොඩි ගෲප් වල. ප්‍රැක්ටිස් කරවන්න බෑ. ඒක. ඒ නිසා මේක පොඩි අභියෝගයක් තියෙනවා. ඊළඟ අභියෝගය තමයි මේ සංකල්ප සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි ගුරුවරයෙක්ට ගන්න. දැන් එයා සම්ප්‍රදායික ක්‍රමේ නම් හිටියේ noun pronoun adjective උගන්වලා tenses උගන්වලා note එකත් කටපාඩම් කරලා essay එකත් කටපාඩම් කරලා ඒ වගේ අධ්‍යාපන ස්ටයිල් එකක් නෙවෙයි. ඉංග්‍රීසි ලර්නින් ස්ටයිල් එක ලංකාවේ ප්‍රැක්ටිස් උනේ. දැන් මොකද ළමයි notice ලියනවා. හැබැයි ප්‍රැක්ටිකල් ලයිෆ් එකේ ලියන්නේ. ළමයි letters ඉංග්‍රීසි වලින් paper එකේ ලියනවා. හැබැයි කවදාවත් කාටවත් letter එකක් ඉංග්‍රීසි වලින් ලියන්නේ. ළමයි dialogue ලියනවා. හැබැයි කොහොමද මගදී යාළුවෙක් හම්බුනම ඉංග්‍රීසි වලින් කතා කරන්නේ. ඔයගේ තත්ත්වයක් තියෙනවා ලංකාවේ. ඒතර ඒක වෙනස් කරන්න තමයි මේ උත්සාහය. එතකොට ඒක අනිවාර්යෙන් චැලෙන්ජ් එකක්. ඒතර මේකට හොඳට මුහුණ දෙන්න ඕන. සහ අධ්‍යාපනයේ සමස්තයේත් යම් වෙනසක් තියෙනවා. ඒක බලන්න මේ CFR levels වලට මේක සම්බන්ධ කරලා තියෙනවා. අපි ඒක බලමු දැන්. බලන්න. ලංකාවේ grade 1 2 කියන්නේ පාසල් අධ්‍යාපනයේ පළවෙනි ශ්‍රේණි දෙකනේ. grades 1 2
අපි නම් කරලා තියෙනවා මොකද්ද? ෆවුන්ඩේෂන් ලෙවල් කියලා. පදනම් මට්ටම. කියන්නේ මේ ලංකා අධ්‍යාපනය ලබන්න දරුවෙක් සූදානම් වෙන තැන. පොඩි ළමෙක්. ඊට පස්සේ 3-fold කියලා දෙන level 1 කියලා. පළවෙනි මට්ටම. ඊට පස්සේ grade 5 එක level 2 කියලා කියනවා. ඒතර දෙවෙනි මට්ටම. දෙවෙනි මට්ටමේ ශිෂ්‍යයෙක්. ඊට පස්සේ grade 6 to 9 level 3. ඒතර මෙන්න මෙතන තමයි විශේෂය. මොකද මේ මෙන්න මේ 6 to 9 කාලය තුල මේ දරුවා එයාගේ වෘත්තීමය ජීවිතේ හෝ කුසලතා නැත්නම් අපේ ප්‍රොෆෙෂනල් කැරියර් එකක් තියෙනවනේ. ඒ පැත්තට කොයි පැත්තටද මේ ළමයා හොඳම කියන එක තෝරගන්න වෙන්නේ මේ කාලේ. සමහරට මෙයා ඇකඩමික් පැත්තෙන් අයින් වෙලා ස්කිල් පැත්තට යන්න පුළුවන්. එහෙම එක එක පැති වලට යන්න පුළුවන්. ඊට 10 11 කියන්නේ level 4. එතකොට එයා මොකක් හරි තෝරගත්ත එක level එකකට එනවා. ඊට පස්සේ ඊට වඩා level එකක් එනවා level 5 උඩ level එක. එතකොට මට මේ level 5 කියන ළමෙක් ඉස්කෝලෙන් අයින් වෙනකොට level 5 කෙනෙක් විදිහට යනවා A levels කරලා අයින් වෙනවා. එතන මේක දින වැඩි. 10 11 කරලා අයින් වෙනවා level 4 කෙනෙක් විදිහට අයින් වෙනවා. එයාට ඉස්සරහට ස්පේස් එකක් හදෙනවා. හරි මම හිතන්නේ එන්කරේජ් කරයි කියලා 6 to 9 නයට අයින් වෙන්න. මොකද ඒක අමාරු වෙන්නේ. right? ඒතකොට 6 to 9 වල තෝරගෙන මෙන්න මෙතෙන්දී ආව වෙනස් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ දරුවෝ මේ ශ්‍රමය නැත්නම් අපි වැඩ කරන පරිසරයකට මේගොල්ලෝ යන්නේ. එක්ක ප්‍රොෆෙෂනල් නැත්නම් වැඩ කරන පරිසරයකට යන්නේ. කියන්නේ work environment එකට යන්නේ. එතකොට මෙයාලගේ ඉංග්‍රීසි කමියුනිකේෂන් එක හදන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ඒ නිසා මේ ෆවුන්ඩේෂන් එකයි level 1 එකයි level 2 එකයි ඔක්කොම ඉංග්‍රීසි වල දාලා තියෙනවා A1 කියන එකට. ඒ කියන්නේ මේ CFR A1 කියන එකට. ඒකයි විශේෂයි. ඊට පස්සේ 6 to 9 A2 එතකොට 10 11 B1 independent මට්ටම 12 to 13 B2. එතකොට මෙයා B2 level එකේ user කෙනෙක් බවට පත් වෙනවා තමන්ගේ පාසලෙන් අයින් වෙනකොට. එතකොට මෙන්න මේ කාරණාවට අනුව තමයි දරුවෝ ටික තමන්ගේ ඉංග්‍රීසි කමියුනිකේෂන් හදාගන්න. මම මේ අනිත් විෂයන් ගැන නෙවෙයි කියන්නේ. ඉංග්‍රීසි කමියුනිකේෂන් එයාලගේ හදනකොට හොඳට පරිස්සම් වෙන්න ඕනේ. කොහොමද මේ ලෙවල් එකේ ළමයා යනවද? ළමයා ඇත්තටම ප්‍රැක්ටිකලි මේක යූස් කරනවද? ඒ නිසා අර පරණ සම්ප්‍රදායිකයෙන් දරුවන් දැන් ගලව ගන්න ඕන. ගලවගෙන හරි කමියුනිකේටර් කෙනෙක් කරන්න. මොකද ඔයා කොච්චර දැනුම තිබුණත් කොච්චර පළපුරුද්ද තිබුණත් ඒක කමියුනිකේට් කරන්න බැහි නම් අනිවාර්යෙන්ම ඔයාට මොකද සාර්ථක වෙන්න අමාරුයි. ඊළඟ දේ තමයි සිංහල විතරක් පුළුවන් වුණොත් පොඩි මාකට් එකක් තියෙනවා. තව භාෂාව පුළුවන් වුණොත් තව මාකට් එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට විවිධ තැන්වල රැකියාව කරන්න හෝ අපේ සේවා සපයන්න පුළුවන්. ඒතර ඒකයි විශේෂ. ඒ නිසා මම මේ කෝස් එක හැදෙන විදිය ගැන මෙච්චර පැහැදිලි කිරීමක් කරේ. මේක ඇතර මම නම් පුද්ගලිකව කාලයක් සීන දැකපු එක ලංකාව මෙතෙන්ට එන්න ඕනේ කියලා. ඒතර මේ අවුරුද්දේක ඇවිල්ලා තියෙනවා. ඒක ගැන මම යම් සතුටක් තියෙනවා මට. සහ මම කොහොමත් මගේ ක්ලාසස් වලදී මම දරුවන්ට මේ ක්‍රමවේදයට අනුව තමයි ලැන්ග්වේජ් ස්කිල්ස් එක කියන්නේ ස්කිල්ස් and knowledge මම ඩෙවලොප් කරේ. ඒ නිසා මේක මම විතරක් නෙවෙයි මේ ක්‍රමයේ හසුරවන ගුරුවරු ගොඩාක් ඉන්නවා ලංකාවේ. e-sol teachersලා ඒ වගේම රජයේ පාසල් ගුරුවරුන්ටත් මේකට යොමු වෙන්න පුළුවන් හොඳ අවස්ථාවක් තිබුණා කලිනුත්. මොකක්ද ඒ? මෙන්න මේ B1 level ඉන්න ගුරුවරුන්ට ගවර්න්මන්ට් එකෙන් ෆ්‍රී දුන්න TKT කියලා ප්‍රෝග්‍රෑම්. ඒක Cambridge First Teaching Test එක Teaching Knowledge Test කියලා. ඒතර මෙන්න මේක කරපු ගුරුවරුන්ට පුළුවන් මේක ගැන ප්‍රායෝගිකව හිතන්න සහ අනිත් අයටත් මේක උගන්වන්න. ඒතර මම හිතනවා මේක බොහොම හොඳ අවස්ථාවක්. ඒකත් සමහර අයට තේරෙනවා. right. එහෙනම් මෙන්න මේ කතාව තමයි මට කියන්න තියෙන්නේ මේ සිලබස් එක චේන්ජ් වෙච්ච විදිය ගැන. එහෙනම් අපිට මෙතනින් හරිය ඉංග්‍රීසි කමියුනිකේටර්ස්ලා ලංකාවේ බිහි වෙන්න ඕනේ මේක හරියට ඉම්ප්ලිමන්ට් කරොත්. ඒ කියන්නේ හරියට මේ ක්‍රියාවට නැගුවොත්. ඒ නිසා අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ කමියුනිකේෂන් වැඩේ හරියට කරන්න. ඒක හරියට ඉම්ප්ලිමන්ට් කරන්න.